මම අහන ඔබතුමීගෙන් පුළුල් ප්‍රශ්නයක්. ඒ කියන්නේ ආදරය ඔබතුමීට විෂයානුබද්ධ වෙන්නේ එහෙම නැත්නම් බුද්ධිගෝචර වෙන්නේ කොහොමද මේක දැනෙන්නේ? ඔව් දිල්ෂාන් අපේ ස්වාමීන් වහන්සේගෙන් සහ මහාචාර්යතුමාගෙන් අවසරයි. ඇත්තටම ආදරය කියන දේ අපේ ජීවිතේ එක්ක බැඳුණු දෙයක්. විෂයාබද්ධව සහ අපි ප්‍රායෝගිකව ආදරයක බැඳිලා ඉන්නවා. මොකද ජීවිතය කියලා කියන්නේ අපි හැමෝම ආදරය එක්ක ඉදිරියට යන ගමනක්. ඒක මනුෂ්‍යයාට පමණක් නෙවෙයි. සියලුම සතුන්ට ගහකොළට පවා ආදරය නොලැබුණොත් එතනදී යම්කිසි පරිහානියකට එහෙම නැත්නම් බිඳ වැටීමකට එහෙම නැත්නම් විනාශ වීමකට ලක් වෙනවා. ඒ නිසා ආදරයත් එක්ක තමයි අපි ඉදිරියට යන්නේ. ඒ නිසා දැන් ඇත්තටම ඔබතුමා ඇහුවා වගේ ආදරය කියලා කියන දේත් එක්ක ගොඩ නැගුණු යම්කිසි බුද්ධිගෝචරමය ස්වභාවයක්. ඒත් එක්කම දැන් අපි විශ්වවිද්‍යාල පරිසරය ගැන බලනකොට විශ්වවිද්‍යාලය තුල අපි දකින ආදරය, අපි අතීතයේ දැකපු ආදරය, විශ්වවිද්‍යාලය කියලා කියන්නේ ප්‍රේමය මුල් කරගෙන අධ්‍යාපනයේ එක්කම ප්‍රේමය මත පදනම්ව ප්‍රේමයේ සුන්දරත්වයේ එක්ක ගොඩ නැගුණු යම්කිසි ජීවිතයක් විදිහට තමයි අපි අර්ථවත් කරන්නේ. අපි හඳුන්වන්නේ. නමුත් දැන් වර්තමානයේට එනකොට විශ්වවිද්‍යාලය තුල හෝ තරුණ දරුවන් අතර ඒ ප්‍රේමය පිළිබඳ හැඟීම ඒ විදිහටම තියෙනවද කියන එක අපි නැවත හිතලා බලය යුතු කාරණයක්. ඒ කියන්නේ දැන් සරසවි පෙම්වතුන් නැද්ද? ඔව් සරසවි ප්‍රේමය තියෙනවා. සරසවි ප්‍රේමය දැන් ඇත්තටම දීශාන් අපි ඉස්සර ප්‍රේමය කියන දේ දැන් අපි විශ්වවිද්‍යාල කාලය තුල ඉඳගන්න තියෙන හැම බෙන්ච් එකක්ම අපේ ශිෂ්‍ය කාලය තුල අනිවාර්යයෙන්ම පෙම්වතුන්ගෙන් පිරීලා තිබුණේ. නමුත් වර්තමානයේ ඕනම කෙනෙකුට විශ්වවිද්‍යාලයකට ගියාම ඒ ස්වභාවය දැක ගන්න නැහැ. ඒව ගොඩක් වෙලාවට මිතුරු කණ්ඩායම් ඉන්නවා. නමුත් විශ්වවිද්‍යාලය තුල ඒ අපි කතා කරපු අතීතයේ අපි හිතපු ඒ සුන්දර ප්‍රේමය අර්ථ ගැන්වෙන අපේ සියසින් දැක ගන්න ලැබෙන අවස්ථා හරිම අඩුයි. ඒ කියන්නේ